Hello, how are you, darling? ඔව් අනේ ඉන්නවා. ඉතින් කොහොමද? ඔව් අනේ ගොඩාක් කාලෙකින් ඉතින් කතා කරන්න හම්බුනේ. ඔව්. ඔව් අනේ මම මේ එළියට ඇවිල්ලා ඉන්නේ. මාර හොට් ඩාලින්. මට මේ ක්ලයිමේට් එක නිකන් සෙට් නෑ වගේ යන්නේ. ඔව් අනේ. අර ගේ ඇතුලේ AC එකේම ඉඳලා එළියට ආවම මේ ක්ලයිමේට් එකත් එක්ක මට හරි අමාරුයි එළියේ. ඉතින් මම මේ වත් එක කතා කරන්න පොඩ්ඩක් ආවා ඉතින් එළියේ වත්තට. ඔව් අනේ. ඔව්. shopping ගියේ නෑ අනේ මේ මෙහි තියෙන ඇඳුම් මට සෙට් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මං අඳින ටී-ෂර්ට් එකක්ම මං ඇමරිකාව වලින් ඕඩර් කරලා ගෙන්නන්නේ සාමාන්‍යයෙන් ඩොලර් 150ක් විතර වෙනවා එක ටී-ෂර්ට් එකක්. ඔව් අනේ. ඔව් ඉතින් ඔව් අනේ. ඔව්. Yes darling, yes, yeah. Yeah. ඔව් අනේ. Hi baby, how are you? නෑ අනේ මේ මග අපේ හස්කි බබා. හස්කි බබෙක් ඉන්නවනේ අපිට. ඔව් අනේ ආගේ වියදම සෑහෙන්න ලොකු වියදමක් යනවා. ඉතින් යාට වෙනම සර්වන් කෙනෙකුත් ඉන්නවා බලා ගන්න. මාසෙට සාමාන්‍යයෙන් මට 5 ලක් වගේ යනවා හස්කි බබාගේ ට්‍රීට්මන්ට් වලට. එතකොට යාගේ ක්ලිනික් වැඩවලට. ඔව් ඩාර්ලින්. ඔව් ඉතින් සල්ලි තියෙන හින්දා හොඳයි ඉතින්. අපි මේ බෙන්ස් එකක් ගත්තා මේ ළඟදී. ඔව් අනේ මට හස්බන්ඩ් ගිෆ්ට් එකට දුන්නේ. ඔව් බෙන්ස් එකක් අලුත්ම බෙන්ස් එකක් ඩාර්ලින්. ඔව් එන්න ඉතින්. නෑනේ අපේ ගෙදර එහෙම උයන්නේ ගොඩක් නැහැ. සර්වන් ආවොත් උයනවා. එහෙම නැත්නම් උයන්නේ නැහැ. ඉතින් අපි ලන්ච් එකත් ගොඩක් දුරට මොකක් හරි 5 star හොටෙල් එකකින් වගේ ගන්නවා සාමාන්‍යයෙන්. ඔව්. හිල්ටන් ඒ වගේ ගලදාරි ඒ වගේ 5 star හොටෙල් එකකින් ගන්නවා. එතකොට ඩිනර් එකත් ඉතින් පීසා හට් එකෙන් KFC එකෙන් ඒ වගේ ඕඩර් කරලා ඉතින් අපි ගන්නවානේ. ඔව් අනේ ඉතින් බිස්නස් ඔව් අනේ ඔව් ඉතින් එන්න වෙලාවක ඔව් අනේ එන්න කියලා එන්න හැබැයි හරි එහෙනම් ඩාර්ලින් බයි. අනේ ඉතින් දවසකට හරි හස්කියෙක් වුණා නේද? තව පොඩ්ඩක් මගේ පටි 18 රෝල් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න චූටි පැටියා. අනේ ඔන්න ඔය හාල් මැසෝලු ටික හදලා ගනින්න. මොන KFC පීසා හද්ද නේද ඩාලි?